SD description මේකේ මැච් කරන්න තියෙන්නේ අදාළ දේවල් එක්ක. P කියන්නේ මොකද්ද? P එකට අපිට එන්නේ කියන්නේ P කියන්නේ use for communication between web server and web client. web client එකත් එක්ක link කරනවා නම් අපිට HTTP communicate කරන්න. ඊට පස්සේ Q එකට මොකද්ද? Q එකට uniquely identify web browser in the server. URL location එකක් තියෙනවා. ඊට පස්සේ R එකට මොකද්ද? identify computer uniquely in the network. IP address සරලයි. ඊට පස්සේ අතන දැන් ඔන්න දැන් S එකට උත්තර කියන්න පුළුවන්. S එකට උත්තරේ දාන්න ටක් ගාලා chat එකට. S එකට උත්තරේ ඔයගොල්ලෝ දන්නවා. ඕ වෙලාව යනවා. S එකට උත්තරේ දාන්න chat එකට. මාව ඇහෙන්නේ නැද්ද? SMTP හරි. තව ඕගොල්ලෝ නීතිද? උත්තරේ SMTP කියන එක තමයි උත්තරේ වෙන්නේ. simple mail transfer protocol. අපි email වලදී පාවිච්චි කරන්නේ SMTP technology. ඊට පස්සේ choosing from list, write down the correct example for suitable each of the items. පළවෙනි එකේදී content management system එකකදී WordPress ඊට පස්සේ top level domain name එකක් තියෙන්නේ LK කියන එක. ඊට පස්සේ web browser එකක් අහලා තියෙන්නේ Firefox, search engine එක Google, social media එකක් Twitter. ඊට පස්සේ අහලා තියෙනවා cloud service එක. last infrastructure of a service يعني IaaS. ඊට පස්සේ PHP කියන්නේ programming language එකක් website වලට ගන්න. ඒක හැබැයි අපි ගන්නේ dynamic එකට කියන්නේ අපි dashboard එකකින් වෙනස් කරන්න පුළුවන් ඒවාට ගන්න එකක් තමයි ඒක. ඊළඟට තියෙනවා මෙතන මේ වෙබ්සයිට් එක. එතකොට මේක output එක දීලා තියෙනවා. ඒ output එකට වාට මේ code එක fill කරන්න තියෙනවා. එතන අපිට පේනවා මේකේ දැන් code එකක් ගහලා තියෙනවා නම් කලින් code ගහලා තියෙනවා නම් වාට ready කියන් යන්න පුළුවන්. මොකක්ද වෙන්නේ පළවෙනියටම title එක ගාව තියෙනවා කියන්නේ එතන missing වෙලා තියෙන head tag එක. ඔළුවක් නැහැ. එකක් තියෙන ඔළුවක් නැහැ. හරි. එහෙනම් අපි දාන්න ඕනේ මේකට ඔළුව head එක. ඊට පස්සේ ටෙක්ස්ට් එකක් තියෙනවා. ඒක capital letters වලින් තියෙනවා. capital නෙමෙයි මේ size එක වැඩි. ඒතර H1 ඊට පස්සේ paragraph එකක් තියෙනවා. paragraph එකක් කියලා පේනවා. ඒතර P ඊට පස්සේ අර කලින් තිබිච්ච අකුරට වඩා පොඩ්ඩක් අඩුයි දැන්. කලින් තිබිච්ච අකුරට වඩා පොඩ්ඩක් අඩුයි. එහෙනම් මොකද්ද? H2 ඊට පස්සේ මෙතන පොඩි list එකක් තියෙනවා. නේ? මෙතන පොඩි list එකක් තියෙනවා. unordered list. ordered list එක ගන්න අංක වැඩ. ඊට පස්සේ ඒ list unordered list එක ඇතුලේ item තියෙනවා. list item li. table එකක් තියෙනවා. ඒ table එක පටන් ගන්න තැන table එකේ header එක table එකේ මුලින්ම දාන්න row එකක්. row එකක් create කරලා ඊට පස්සේ ඒකට header එකක් තියෙනවා. table row එක tr එකට පස්සේ th එක. ඊට පස්සේ th එක එකයිනේ දාන්නේ. ඊට පස්සේ අපිට එනවා මොනවද? table data. table data කියන්නේ td. හරි td. ඊට පස්සේ ඒ table එක row span කරලා තියෙනවා. row එකක් එකතු කරලා තියෙනවා. මේ තියෙන row span කරනවා කියන්නේ මේකට. මේ row බැලුවහම මෙතන එක row එකයි. හැබැයි මෙතන rows දෙකයි.
දැකලා. එක රෝ එකයි මෙතන රෝස් දෙකයි. රෝස් පැන් කරලා තියෙනවා. රෝස් දෙකක් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ ඇන්කර් ටැග් එකක් තියෙනවා. හරි. ඇන්කර් ටැග් එකක් තියෙනවා. දැන් ඔයා මේවා ලියනකොට අර දෙපැත්තේ බ්‍රැකට්ස් ඇතුලේ දාලා ලියන්න. හරි. පැහැදිලිද? කොහොමද ඒක ලියන්නේ කියන එක?